සුබ දවසක් සියලු දෙනාට Academy of Trading YouTube channel එකත් එක්කයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් සුපුරුදු පරිදි ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධ අලුත් දෙයක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ICT වල කතා කරනවා රිජෙක්ෂන් බ්ලොක් ගැන. ඉතින් මේ මොකද්ද මේ රිජෙක්ෂන් බ්ලොක් එකක් කියන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක සමහර කට්ටිය දන්නවත් ඇති නොදන්න කට්ටිය වැඩිපුර ඇති. ඉතින් මේකත් ඔයගොල්ලන්ට ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් විදිහට තමන්ගේ ස්ට්‍රැටජි එකට අලුතෙන් එකතු කරගන්න පුළුවන් concept එකක් විදිහට මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ට්‍රේඩින් view වලට යමු මුලින්ම. ට්‍රේඩින් view වලට ගිහිල්ලා අපි මේ මොකද්ද මේ රිජෙක්ෂන් බ්ලොක් කියන්නේ සහ ඒක කොහොමද මාකට් එක අපි අඳුනගන්නේ කියන එක සම්බන්ධයෙන් ඉගෙන ගමු. හරි අපි ඉන්නේ ට්‍රේඩින් view වල. එතකොට ඔයගොල්ලෝ දැන් මම ඔයගොල්ලොත් එක්ක මුලින් කතා කරා වගේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ රිජෙක්ෂන් බ්ලොක්ස් කියන්නේ කියලා. ICT වල අපි කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ට මම දැන් මගේ channel එක කරා බ්ලොක්ස් වර්ග ගොඩක් අඳුන්වා දීලා තියෙනවා. මම ඕඩර් බ්ලොක්ස් කියලා දීලා තියෙනවා. මිටිගේෂන් බ්ලොක්ස් මට මතක විදිහට මම කියලා දීලා තියෙනවා. ඉතින් පස්සේ බ්‍රේක් බ්ලොක්ස් ගැන කියලා දීලා තියෙනවා. ඉතින් අද රිජෙක්ෂන් බ්ලොක්ස් ගැන කතා කරනවා. ඉතින් මේ හැම බ්ලොක් එකක් මම කියලා දෙන හැම දෙයක්ම ඔයාලගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකට ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඔයාට ගැළපෙන, ඔයාට හරියන, ඔයා කැමති විදිහට ඔයාගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ඩෙවලොප් කරගන්න පුළුවන්. මම මේ කියලා දෙන හැම දෙයක්ම මම හැමදාම කියනවා වගේ හැම දෙයක්ම ඔයාගේ එකතු මේ ට්‍රේඩින් ඔයාගේ ස්ට්‍රැටජි එකට ඇතුළත් කර ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ඇතුළත් කරගන්නත් යන්න එපා. මොකද ඒකෙන් තව ටිකක් සංකීර්ණ වෙනවා, ඩිසිෂන් එකක් ගන්න ගියාම අමාරු වෙනවා. ඉතින් ඔයාට ගැළපෙන විදිහට ස්ට්‍රැටජි මේ concepts කියලා දෙන වලින් කීපයක් පාවිච්චි කරලා ඔයාගේ ස්ට්‍රැටජි එක polish කරගන්න, ස්ට්‍රැටජි එක develop කරගන්න. ඉතින් තෝරා ගැනීම තියෙන ඔයගොල්ලන්ගේ අතේ. කියලා දෙන දේ මම සියලු දේ කිසිම දෙයක් හංගන්නේ නැතුව හැමදේම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. තව ඉස්සරහටත් අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා මම ඉස්සරහට කියලා දෙන්නම්. අද එතකොට මට කියන්න ඕනේ මම මේ කියලා දෙන හැම බ්ලොක් එකක්ම ඔයා ට්‍රේඩින් view එකේ ගිහිල්ලා ඔයාගේ ස්ට්‍රැටජි ඔයා ට්‍රේඩ් එකක් ගන්න වෙලාවට ගිහිල්ලා හැම එකක්ම ඇප්ලයි කර ට්‍රේඩ් එකක් ගන්න යන්න එපා. හැමුණොත් ඔයාට ඔයාට එතකොට ටිකක් අමාරු වෙනවා, සංකීර්ණ වෙනවා ඔයාගේ ස්ට්‍රැටජි එක. ඩිසිෂන් එකක් ගන්න අමාරු වෙනවා. සමහරලාට මේක වැඩි හින්දාම කියන්නේ ඔයා අදාළ කරගන්න කාරණා වැඩි හින්දාම සමහරට ඔයාගේ ට්‍රේඩ් එක ඔයා වැඩි පැත්තට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ මොනවා කියලා දුන්නත් Tamanට ගැළපෙන එකක් හෝ දෙකක් බ්ලොක්ස් පාවිච්චි කරනවා නම් ඕඩර් බ්ලොක්ස් හරි එහෙම එකක් දෙකක් විතරක් පාවිච්චි කරලා ස්ට්‍රැටජි එක බිල්ඩ් කරගන්නවා නම් හොඳයි. හරි මේක ඔයා කැමති විදිහට පාවිච්චි කරන්න. ඒකයි මට කියන්න ඕනේ. හරි. එතකොට මේ රිජෙක්ෂන් බ්ලොක්ස් කියන්නේ සාමාන්‍ය වචනේම තියෙනවා රිජෙක්ට් කරනවා කියන්නේ ප්‍රතික්ෂේප වෙනවා. හරි කියන්නේ මේකේ රිජෙක්ෂන් බ්ලොක් එකක් අපි සරලව නිර්වචනයක් කියලා දෙයක් නැහැ. මේකේ වෙන දේ තමයි තියෙන. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනම ප්‍රයිස් ලෙවල් එක කියන වැදගත් කී ලෙවල්ස් තියෙනවා. මේ කී ලෙවල්ස් වලට ආවම අපි දකිනවා මාකට් එක සමහරලාට මාකට් එක එනවා මේ කී ලෙවල් එක බ්‍රේක් කරගෙන යන නමුත් බ්‍රේක් වෙන්නේ නැහැ. අශනිකව ආපහු රිජෙක්ට් වෙනවා. කියන්නේ මාකට් එක ආපහු රිවර්ස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන්වල ඇති වෙන බ්ලොක්ස් වලට අපි කියනවා රිජෙක්ෂන් බ්ලොක් කියලා. හරි සරල කතාවක් තියෙන ඇත්තටම. එතකොට මේ රිජෙක්ෂන් බ්ලොක් ඇත්තටම මේ ඇති වෙන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් හිතුවොත් මම කිව්වා කී ලෙවල්ස් වල. කියන්නේ අපි ගත්තොත් සාමාන්‍ය ලික්විඩිටි වැඩිපුර තියෙන්නේ. swing points, ඉතින් support and resistance levels, supply and demand levels ඔන්න වගේ ලෙවල් එකක තමයි සාමාන්‍යයෙන් මේ රිජෙක්ෂන් බ්ලොක්ස් ඇති වෙන්නේ. එතකොට මේක ඇති වෙන්න හේතුව තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි නෙවෙයිනේ මාකට් එක මූව් කරන්නේ ලොකු ඉන්ස්ටිටියුෂන්. හරි මාකට් මැනිපියුලේෂන්ස්. හරි එතකොට මේගොල්ලන්ගේ ඕඩර්ස් ෆිල් කරගන්න මේගොල්ලන්ට ලික්විඩිටි ඕනේ. හරි ඒ කාරණා මීට කලින් මම පැහැදිලි කරලා තියෙනවා. මම ඒකින්ද මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ ලික්විඩිටි තියෙන ලෙවල්ස් තමයි support and resistance levels, supply and demand මේ තැන්වල swing points මේ තැන්වල අපි දන්න orders විශාල ප්‍රමාණයක් විශේෂයෙන් retail traders ලගේ
ඕඩර්ස් විශාල ප්‍රමාණයක් අපි කියනවා ඩම් මනි කියලා. හරි. එතකොට මේ ඩම් මනි විශාල ප්‍රමාණයක් මෙන්න මේ වගේ ලෙවල්ස් වල තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ලෙවල්ස් වලට ඇවිල්ලා මාකට් එක අරන් ඇවිල්ලා රිටේල් මේ ස්මාර්ට් මනිලා නැත්නම් අපි කියන ඉන්ස්ටිටියුෂන් එතන තියෙන ලික්විඩිටි එක ග්‍රැබ් කරලා තමයි ඊළඟ පැත්තට ඩිරෙක්ෂන් එකට යන්නේ. හරි. එතකොට මෙන්න මේ රිජෙක්ෂන් බ්ලොක් එක දැන් ඒ කී ලෙවල් එකට ඇවිල්ලා ඒක බ්‍රේක් වෙනවා වගේ අපි කියන ෆේක් බ්‍රේක් මේ ෆේක් බ්‍රේක් අවුට්ස් කියලා. ෆේක් බ්‍රේක් අවුට්ස් වගේ දැන් ඉස්සරහට මම කියලා දෙනකොට ඔයාලට තේරෙයි. එතකොට ෆේක් බ්‍රේක් අවුට්ස් වගේ බ්‍රේක් අවුට් වෙලා තමයි අනිත් පැත්තට යන්නේ රිජෙක්ෂන් එක වෙන්නේ රිවර්ස් එක වෙන්නේ. හරි. එතකොට මේ අන්න ඒ වගේ ලික්විඩිටි ග්‍රැබ් කරන්න තමයි හුඟක් ගියා තැන්වල තමයි මෙන්න මේ රිජෙක්ෂන් බ්ලොක්ස් ඇති වෙන්නේ. එතකොට ඒවල තියෙන ලික්විඩිටි ග්‍රැබ් වෙනවා සමහර කට්ටිය බ්‍රේක් වුණා කියලා හිතලා ස්ටොප් ඕඩර්ස් වගේ ඒවා ට්‍රිගර් වෙනවා. ඉතින් එතකොට අන්න ඒ වගේ තැන්වල එතකොට ලික්විඩිටි එක ඒගොල්ලන්ගේ ඕඩර්ස් ටික ෆිල් කරගත්තට පස්සේ අනිත් පැත්තට මාකට් එක ගන්නවා. එතකොට මෙන්න මේ ෆුට් ප්‍රින්ට් එක හරි මේ ඉන්ස්ටිටියුෂන් ලගේ මෙන්න මේ ෆුට් ප්‍රින්ට් එක අපි ටාගට් කරලා තමයි අපි එතකොට මේ රිජෙක්ෂන් බ්ලොක් වල අපි ට්‍රේඩ් එකක් ගන්න. හරි. එතකොට ට්‍රේඩින් ඔපචුනිටි එකක් ඇත්තටම හදාගන්නේ. හරි. එතකොට මේකෙදි මම මේ රිජෙක්ෂන් බ්ලොක් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තම මේක 3 candlestick formation එකක්. අපි කියනවා candlestick 3ක් තමයි අපි සාමාන්‍යයෙන් බලන්නේ. එතකොට candlestick 3ක් තමයි බලන්නේ. එතකොට මේකෙදි අපිට ප්‍රධාන වශයෙන් රිජෙක්ෂන් බ්ලොක්ස් දෙකක් අඳුන ගන්න පුළුවන්. එකක් තමයි bearish rejection block සහ bullish rejection blocks. ඒ කියන්නේ bullish rejection block එකක් කියන්නේ මාකට් එක ඇවිල්ලා රිජෙක්ට් වෙනවා ආපහු මාකට් එක buy side එකට. මාකට් එක යනවනම් අපි කියන bullish නැත්නම් bullish side එකට යනවනම් අපි කියන bullish rejection block එකක් කියලා. මාකට් එක යම් කිසි level එකට ඇවිල්ලා sell side එකට යනවනම් අපි කියනවා bearish rejection block එකක් කියලා. හරි. දැන් මම මෙතනින් කියලා දෙන්නම්. දැන් මෙතන බැලුවා මම කිව්වා 3 candlestick formation එකක් හුඟක් වෙලාවට යන්නේ. එතකොට අපි මම මේකේ pen එක ගන්නම්. සාමාන්‍ය ස්විම් පොයින්ට්ස් වල තමයි අපි මෙන්න මේ වගේ 3 candlestick හැදුණා අපි කියන ස්විම් පොයින්ට්ස් කියලා. මෙන්න මේ තැන් වල තමයි මෙන්න මේ හැදෙන්නේ මෙන්න මේ රිජෙක්ෂන් බ්ලොක්. එතකොට මේකේ පළවෙනියටම හැදෙනවා සාමාන්‍ය මෙන්න මේ candlestick එකට අපි කියනවා පළවෙනියටම හැදෙන candlestick එකක්. ඒකට අපි කියනවා impulsive candlestick එක කියලා. හරි. එතකොට දෙවෙනියට අපි හැදෙන candlestick එකට කියනවා අපි rejection candlestick එක කියලා. හරි. තුන්වෙනියට අපි කියනවා confirmation candlestick එක කියලා. හරි. ඔය නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මම නිකන් මේ ඔයාලට තේරුම් ගන්නයි කියලා දුන්නේ. දැන් මම කියලා දෙනකොට ඔයගලන්ට ඒක තව ටිකක් තේරෙයි. එතකොට සාමාන්‍යයෙන් මෙතෙන්දි වෙන්නේ swing points වල මේ long wick එකක් සහිත. හරි. මෙන්න මේ වගේ ලොකු wick එකක්. අපි මේකට කියනවා shadow එක කියලා. මෙන්න මේ ලොකු wick එකක් සහිත candlestick එකක් ඉහළින්ම හරි. කියන්නේ අනික් දෙපැත්තේ candlestick දෙකකට වඩා ඉහළින් ලොකු වික් එකක් සහිත කියන්නේ ඒ දෙකකගේ හයි එකට වඩා ඉහළින් වික් එක හැදෙන්න ඕනේ. හරි. වික් හැදිච්ච candlestick එකක් තමයි අපි හඳුනාගන්නේ rejection candlestick එකක් කියලා. හරි. මේ rejection candlestick එක වැදගත්. එතනින් තමයි rejection block එක හඳුනාගන්නේ. ඒකයි මම rejection candlestick එක කියලා නම් කරේ. වැදගත් කියලා කිව්වේ. එතකොට ඔයාලට බලන්න දැන් මේ රූප සටහනේ විදිහට දෙපැත්තේ candlestick දෙකට වඩා ඉහළින් තමයි අනික් මේ මැද තියෙන candlestick එකේ wick එක high එක තියෙන්නේ. හරි. එතකොට අපි rejection block එකක් අඳුරගන්න හැම වෙලාවෙම මෙන්න මේ වගේ sim points වල මෙන්න මේ අනික් candlestick එකකට වඩා ඉහළින් wick එක හැදිලා ලොකු wick එකක්. හරි. ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ strong wick එකක් නම් strong rejection block එකක් කියලා. කියන්නේ ලොකු මේ කියන්නේ big wick එකක් නම් strong rejection block එකක් කියලා. ලොකු wick එකක් නම් සාමාන්‍යයෙන් ඒක ලොකු wick එකක් හැදෙලා තියෙනවා නම් ඒක අපි කියනවා එතන හැදෙන rejection block එකත් strong කියන්නේ එතනින්ට ඇවිල්ලා මාකට් එක රිවර්ස් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි rejection block එකක් කියලා. හරි. දැන් මෙන්න මේ වගේ තැන්වල අපි සාමාන්‍ය rejection block එක අඳුරගන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේකේ high එක තියෙනවනේ උස්සම කියන්නේ දිගම wick එක තියෙන candlestick එකේ ඉහළම තියෙන තැන සහ ඊළඟ ඒ candlestick එකේම price එක close වෙච්ච තැන.
හරි දැන් ඒ කියන්නේ මේ බුලිෂ් කැන්ඩල්ස්ටික් එක මම කියන්නේ ක්ලෝස් වෙච්ච තැන කියමු. මේක අනිත් පැත්ත මේ ගත්තම මේක ඊළඟට කියලා දෙන්නම්. එතකොට මෙන්න මේ දෙක අතර ඔන්න ඔය ગેප් එකට අපි කියනවා රිජෙක්ෂන් බ්ලොක් එකක් කියලා. මම මේක පොඩ්ඩක් right. මෙන්න මේ වගේ කෑල්ලකට ඔයගොල්ලෝ දැක්කන මම දැන් මේ රිජෙක්ෂන් බ්ලොක් එක ඇඳ විදිය. මෙන්න මේ වගේ එකකට තමයි අපි කියන්නේ මෙන්න මේ වික් එකේ මෙන්න මේ වික් එකේ හයි එකයි ඒ කැන්ඩල්ස්ටික් එකේ මෙන්න මේ ප්‍රයිස් එක ක්ලෝස් වෙච්ච තැනයි. හරි? කියන්නේ මෙතනින් ඕපන් වෙච්ච ප්‍රයිස් එක අපි දන්නවනේ මෙතනින් ක්ලෝස් වෙනවා කියලා. අන්නේ අතර අන්නේ කෑල්ලට තමයි අපි කියන්නේ රිජෙක්ෂන් බ්ලොක් එකක් කියලා. මෙන්න මේක. හරි? මේක දැන් ඔයා මේ හයි ටයිම් ෆ්‍රේම් එක මේක මෙහෙම දකිනවා නම් ඔයා මේක ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට ගියොත් ඔයා දකි මෙන්න මෙතන මෙන්න මෙහෙම රෙඩ් කැන්ඩල් එක. මේකේ හැටියට නම් මෙන්න මේක මම මෙතන දිනා මෙන්න මේ වගේ රෙඩ් කැන්ඩල් එකක් ඔයා දකි. මෙන්න මේ වික් එක ඇතුලේ. හරි? ඒ කියන්නේ මම ඔයාලට කියන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. හරි. එතකොට මෙන්න මේ කෑල්ලට මේ කියන්නේ ලොකුවම වික් එක හදපු කැන්ඩල්ස්ටික් එකේ මේ 3 කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකේ ලොකුම වික් එක හදපු කැන්ඩල්ස්ටික් එකේ ඉහළම හයි එක සහ හරි ප්‍රයිස් එක ක්ලෝස් වෙච්ච තැන අතර අන්නේ තියෙන ગેප් එක. අන්න එතන තමයි අපි කියන්නේ රිජෙක්ෂන් බ්ලොක් එකක් කියලා. හරි? ඕකම තමයි ඔකේ අනිත් පැත්ත. හරි? එතකොට මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ වගේ බ්ලොක් එකක රිජෙක්ෂන් බ්ලොක් එකකට අපි කියනවා bearish rejection block එකක් කියලා. මොකද හේතුව මෙතන අපි දන්නවා දැන් මාකට් එක මේ හරියෙන් ඔහොම consolidation කියලා අපි හිතමු. ඒතකොට මෙන්න මේ හරියේ rejection block එක මේ වගේ එකපාරට ලොකු ෂණික උඩට එන්න හේතුව තමයි මේ හරිය support මේ resistance level එකක් වෙන්න පුළුවන්. නැත්තම් supply zone එකක් වෙන්න පුළුවන් මෙතන. හරි මෙතන කියන්නේ liquidity තියෙනවා. සරලම කතාව liquidity තියෙනවා. ඒතර මේ liquidity grab කරන්න තමයි මෙහෙට ඉහළට ආපු ෂණිකව අරන් මේ එකපාරට වික් එකක් ගහලා මාකට් එක ආපහු අනිත් පැත්ත ඩිරෙක්ෂන් එකට යන ඕඩර්ස් ටික ෆිල් කරගෙන. හරි. එතකොට මාකට් එක දැන් මෙතන ඉහළට අරන් ඕඩර්ස් ටික ෆිල් කරගෙන ඒගොල්ලන්ට ඕන් ඩිරෙක්ෂන් එකට ගත්තට මාකට් එක තාම මෙහෙ ඕපන් වෙච්ච මේ හරිය ඔක්කොම ට්‍රිගර් වෙනවනේ මේ ලික්විඩ් මේ ස්ටොප් ලොස් මේ සමාන මේ මොකද්ද මේ ස්ටොප් ඕඩර්ස් ඔක්කොම ටික ට්‍රිගර් වෙලා ඕපන් වෙලා මාකට් එකෙන් සමහර කට්ටිය අයින් වෙලා ඒගොල්ලන්ට ඕන විදිහට ඕඩර්ස් ටික ෆිල් කරගත්තට ගන්න ඕන හින්දා මේ ගත්ත උඩට ඕඩර්ස් දැම්ම ටිකට මේ ටික තාම ඕපන්. ඒ හින්දා මාකට් එක මේගොල්ලෝ පහලට ගෙනිච්චට මේ ඕඩර්ස් ටික ඒගොල්ලන්ට කැන්සල් කරගන්න ඕන හින්දා අපෝ මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා අඩුම ගානේ බ්‍රේක් ඉවන් පොයින්ට් එකේවත් ඒවා ටික ක්ලෝස් කරගන්න ඕන හින්දා මාකට් එක ආපහු මෙතෙන්ට ඒගොල්ලන්ට ගන්න වෙනවා. හරි දැන් මේ උඩට ගන්න ඉම්පල්සිව් ගන්න මේගොල්ලෝ දැන් මේ වික් එකක් ගන්න ඒගොල්ලෝ මාකට් එකට එෆර්ට් එකක් දැම්මනේ. ඒ එෆර්ට් එකක් දාන්න මාකට් ඕඩර්ස් දාලානේ. ඉතින් ඒ ඕඩර්ස් ටික ක්ලෝස් කරගන්න ආපහු උඩට ගන්න වෙනවා. එතකොට අන්න එතෙන්දි තමයි අපි මේ මෙතෙන්ට ඇවිල්ලා ඒ ඕඩර්ස් ටික ක්ලෝස් වුණාට පස්සේ මාකට් එක ආපහු අනිත් ඩිරෙක්ෂන් එකට ස්ට්‍රෝන්ග්ලි ආපහු සෙල් කරනවා. හරි. එතකොට ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් රිජෙක්ෂන් බ්ලොක් එකක අපි කියන සයිකොලොජි පැත්ත. සාමාන්‍යයෙන් ඇත්තටම වෙන්නේ ඔන්න ඕක. හරි. එතකොට මෙන්න මේ ෆුට් ප්‍රින්ට් එක තමයි මාකට් එක ෂණික උඩට අරන් මේ ලික්විඩිටි ග්‍රැබ් කරන්න ගත්ත මෙන්න මේ කොටසේ වැටිච්ච ඕඩර්ස් ටික තමයි අපි රිජෙක්ෂන් බ්ලොක් එකක් කියලා හඳුනාගෙන එතන අපි ඒ ෆුට් ප්‍රින්ට් එක අල්ලන්න එතනින් ට්‍රේඩ් ගන්න. හරි. ඕකම අනිත් පැත්ත තමයි මම ඒකත් දැන් කියලා දෙන්නම්. මේ ටික මම පොඩ්ඩක් අයින් කරගන්නම්. අපහැදිලි වගේ නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කිසි ගැටලුවක් නැහැ දාන්න. ඒතකොට මම ඕනනම් තව මේකට ඕගොල්ලන්ට තේරුම් යනකම් වීඩියෝ 10ක් හරි කමන්නේ මම කරන්නම්. පහල කමෙන්ට් සෙක්ෂන් එක ඕගොල්ලෝ වෙනුවෙන් තමයි තියෙන්නේ. හරි. අපි බලමු දැන් මේකට අපි කියන්නේ ඊළඟට අපි දැන් කතා කරේ bearish rejection block එකක්. ඊළඟට අපි බලමු bullish rejection block එකක් කොහොමද හැසිරෙන්නේ කියන එක සම්බන්ධයෙන්. එතකොට මෙතන ගත්තම එතකොට මේකත් අපි බලන්නේ 3 candlestick formation එකක තමයි බලන්නේ. එතකොට මේකෙත් පහළ වැඩිම ලෝ එක වැඩිම කියන්නේ ලෝ එකට වැඩිම ආපු දිගම වික් එක ආපු candlestick එක තමයි අපි බලන්නේ. එතකොට මේකේ ලක්ෂණය තමයි
මේකේ අනිවාර්යෙන් පහළට මෙහෙම එන්න හේතුව ලොකු වික් එකක් එන්න මේ හරිය ස්ට්‍රෝං ලෙවල් එකක් එක්ක ඩිමාන්ඩ් සෝන් එකක් එක්ක සපෝට් ලෙවල් එකක්. හරි. එතකොට ඒකේ ලික්විඩිටි ටික ග්‍රැබ් කරන්න තමයි මාකට් එක ෂණිකව මේ වගේ වික් එකක් ගහන්නේ. හරි. එතකොට අපි දන්නවා මාකට් ඕඩර්ස් ටික තියෙන්නේ මේක ඇතුලේ. එතකොට ඔයා මෙතනින් සාමාන්‍යයෙන් අපි දැන් මෙන්න මේ මෙතනින් ගත්තොත් ඔයා දකි මෙතනින් ලොකු රෙඩ් කැන්ඩල් එකක්. හරි. මාකට් එක පහළට ගන්න මේ වික් එක ඇතුලේ මං කියන්නේ. ඒ කියන්නේ අඩු ටයිම් ෆ්‍රේම් එකක. ඔයා හිතන්නකෝ මේක වා ඉන්නේ දැන් මං මේක ඉන්නේ 4 hours නේ. ඔයා 15 minutes වගේ ගිහිල්ලා බැලුවොත් මෙතන 15 minutes 1 hour වගේ ගිහිල්ලා බැලුවොත් ලොකු කැන්ඩල්ස්ටික් එකක් ඇති පහළට ගන්න මාකට් එක රෙඩ් කැන්ඩල් එකක් bearish කැන්ඩල් එකක් මාකට් එක පහළට ආවා. හරි දැන් වික් එක පෙන්වන්නේ අපිට මේක හයි ටයිම් ෆ්‍රේම් හින්දා. එතකොට අපි දන්නවා මේ ඕඩර්ස් ඒ කියන්නේ මේ ඕඩර්ස් ටික තියෙන මෙන්න මේ වික් එක ඇතුලේ. හරි. එතකොට අන්න එතන තමයි එතකොට අපි මෙතනත් හඳුනාගන්නේ bearish මේ bullish rejection block එකක් කියලා. එතකොට ඒකත් අඳින්නේ මෙන්න මේකේ high එක. ඒ කියන්නේ පහළට ආපු එකේ වැඩියෙන්ම ඇවිල්ලා තියෙන වික් එකේ පහළ low එකේ පහළ වැඩිම ආපු එතනට ආපු වික් එකේ කෙලවර සහ මේක ප්‍රයිස් එක උඩින් ඕපන් වෙලා පහලින් ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එක. ඒ කියන්නේ මෙන්න මෙතන. හරි. එතකොට මෙන්න මේක තමයි අපි අඳුනගන්නේ රිජෙක්ෂන් බ්ලොක් එක කියලා. එතකොට මෙතනත් කතාව අරකමයි. මොකද මාකට් එක පහළට ගන්න මේ ලික්විඩිටි ග්‍රැබ් කරන්න පහළට ගත්ත මාකට් එකේ ඕඩර්ස් ටික දැන් තියෙනවා. එනකොට මාකට් එක ටග් ගාලා ඕඩර්ස් ටික ෆිල් කරගෙන හැම පහළට ගත්තා. ඊපස්සේ එනකොට මාකට් එකේ මේ ඉන්ස්ටිටියුෂන් ලගේ ඕපන් වෙච්ච ඕඩර්ස් මේක ඇතුලේ තියෙනවා. ඒ ටික බ්‍රේක් ඉවන් පොයින්ට් එකේවත් ක්ලෝස් කරගන්නවා පහළට ආවා. එතකොට ඒකින්ද අපි දන්නවා මෙතකොට මෙතෙන්ට ඇවිල්ලා තමයි ආපහු මාකට් එක යන්නේ. හරි. අනික් කාරණේ තමයි දැන් අපි දන්නවා මට ඒක කියලා දෙන්න අමතකුණා. දැන් මෙතන උනත් ක්ෂණිකව මේ පහළට ගන්නවනේ මාකට් එක. හරි. මම මේක පොඩ්ඩක් අයින් කරගන්නම්. එතකොට මේකත් වැදගත් කාරණාවක්. හොඳට මතක තියාගන්න. දැන් මෙතන උනත් අපි දැන් මෙතන අඳුන ගන්නවා මාකට් එක උතන අපි රිජෙක්ෂන් බ්ලොක් එකක් විදිහට අඳුන ගන්නවා කියන්නකෝ. මාකට් එක ක්ෂණිකව මේ වගේ ඉම්පල්සිව් ලොකු ස්ට්‍රෝං විදිහට මාකට් එක අනිත් ඩිරෙක්ෂන් එකට යනවා. මේ යනකොට මේවා අපි අඩු ටයිම් ෆ්‍රේම් වලට මේවා ඇතුළෙත් හැදෙනවා fair value gaps, ඒ කියන්නේ imbalances තැනින් තැන හැදෙනවා. මොකද මාකට් එක ක්ෂණිකව පහළට ඕඩර්ස් ටික ෆිල් කරගත්ත ගාම මාකට් එක ඊළඟ එක පහළට ගන්න හින්දා. හරි. එතකොට තව අර වගේම ඕඩර්ස් ෆිල් කරගන්න සහ මේ ගැප්ස් ටික ක්ලෝස් කරගන්නත් මාකට් එක මේ පොයින්ට් වලට එන්න chance එකක් තියෙනවා. හරි. එතකොට ඒකයි අපි ඒක මේ ඒ විදිහට අල්ලන්නේ ට්‍රේඩ් එක. දැන් මෙතන වුණත් මාකට් එක ක්ෂණිකව පහළට යනවා. ඊළඟට ක්ෂණිකව අනිත් පැත්තට මාකට් එක උඩට ගන්නවා. ඒ එන බයින් ප්‍රෙෂර් එකත් එක්ක මේ හරිය fair value gaps, කියන්නේ imbalances gaps වගේ ඒවා ඇතිවීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මාකට් එක උඩට ගියාට මාකට් එක මොකද උඩට ගියාට ආපහු මේ gaps ටිකයි මේ fair value gaps සහ අවසානයේ මෙතන තියෙන රිජෙක්ෂන් බ්ලොක් එකකට ඇවිල්ලා තමයි හුඟක් දුරට ආපහු ඊළඟ එකට යන්නේ. එතකොට අපි මෙන්න මේ වගේ තියෙන මේ දැන් fair value gaps, fair value ඒවා ඊට පස්සේ මේ gaps වගේ තියෙන ඒවා එතකොට තවත් confirmation එක අපිට තවත් ටිකක් වැඩි වෙනවා. මාකට් එක හුඟක් දුරට මේ රිජෙක්ෂන් බ්ලොක් එකකට එයි කියන කාරණා. හරි. මේක හැබැයි හැම දිග වික් එකකම වෙන්නේත් නැහැ. හරි. ඒකට අනිවාර්යෙන් ස්ට්‍රෝං වික් එකක් තියෙන්න ඕනි. අර මං කිව්වාගේ ඉම්පල්සිව් කැන්ඩල්ස්ටික් හැදිලා අනිත් පැත්තට ක්ෂණිකව මාකට් එක ගිහිල්ලා තියෙන්න ඕනි. හරි. අන්න ඒ වගේ කාරණා ටික එකතු වෙලා සහ අනිත් එක වැදගත් කාරණා කී ලෙවල් එකක් වෙන්න ඕනි. මේ ලික්විඩිටි ග්‍රැබ් කරන්න කී දැන් සමහර තැන්වලත් මෙහෙම වික් එක වදින තැන් තියෙනවනේ. හරි. එතකොට ඒවල වැදගත් කී ලෙවල් එකක් නැත්නම් අපි කියනවා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලෙවල් කියන මාකට් ඕඩර්ස් වැටෙන රිටේල් ට්‍රේඩර්ස් ලගේ ඕඩර්ස් වැටෙන තැනක් නෙවෙන ලික්විඩිටි තියෙන තැනක් ලික්විඩිටි පූල් එකක් නෙවෙයි නම් ඒ පොයින්ට් එක උගත් දුරට ඒක ඇත්තටම අපිට හිතන්න අමාරුයි එතෙන්ට මාකට් එක එයි කියන එක. මාකට් එක මම හැම වෙලාවෙම කියනවා මාකට් එක යන්නේ ලික්විඩිටි පස්සේ. හරි. ඔයා ලික්විඩිටි ගැන දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ඔයා ලික්විඩිටි වෙනවා. හරි. එහෙමනේ මාකට් එකේ කතාව. හරි. එතකොට ඒකින්ද ලික්විඩිටි පස්සේ තමයි මාකට් එක යන්නේ. ඉතින් ඒ ලික්විඩිටි ටික කොහෙද තියෙන්නේ කියන එක ඔයාට අයිඩියා එකක් තියෙනවා. ඒ ලික්විඩිටි එක තමයි අපි මේ රිජෙක්ෂන් බ්ලොක් එක බලන්න ඕනි. මේක මෙතෙන්ට මාකට් එක එයිද නැද්ද කියන එක හරියට තේරුම් ගන්න. හරි. අපි උදාහරණ කීපයක් බලමු. එතකොට ඔයාලට මේක තව ටිකක් පැහැදිලි වෙයි. හරි.
අපි යමු උදාහරණයකට. හරි උදාහරණයක් බලමු. ඊට කලින් මට කියන්න වැදගත් කාරණාවක් අමතක වුණා. මේකේ ඔයගොල්ලෝ සමහරට වැරදියට තේරුම් ගනි. මෙන්න මේ වික් එක ගහන එක මේ මැදම කැන්ස්ටික් එකේ හැදෙන්න ඕනි කියලා දෙයක් නැහැ. හරි? මේක සමහරට මෙන්න මේ කැන්ස්ටික් එකේ වුණත් මෙහෙම ඔන්න ඔහම හැදෙන්න පුළුවන්. හරි ඒක වාගේ තෝරගන්න ටයිම් ෆ්‍රේම් එක අනුව ඒක වෙනස් වෙනවා. හරි මේක ඇතුළෙත් මෙහෙම වික් එකක් ගැහුවට මේ ලොකු වික් එකක් ආවනම් මේ තුන්වෙනි කැන්ස්ටික් එකේ එතනත් අපි එතකොට අපි ඒක තමයි ගන්නෙ මේ රිජෙක්ෂන් බ්ලොක් එකක් විදිහට. හරි දැන් මේ කැන්ස්ටික් එක මැද එකම අනිවාර්යෙන් උඩට තියෙන්න ඕනි කියලා වැඩිම මේ මැද කැන්ස්ටික් එකෙන් තමයි රිජෙක්ෂන් බ්ලොක් එක හදන්නේ කියලා දෙයක් නැහැ. අපි එතකොට බලන්නේ වැඩිම කියන්නේ රිජෙක්ෂන් වැඩිම ඉම්පල්සිව් එකක් මාකට් එකට ආවේ ඕඩර්ස් ප්‍රමාණයක් වැටිච්ච තැනනේ පෙන්වන්නේ. මේක පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගියාම එතකොට වැඩිම ප්‍රෙෂර් එකක් ආපු තැන තමයි අපි තෝරගන්න රිජෙක්ෂන් බ්ලොක් එක විදිහට. හරි මේක ඇතුලේ දැන් ඔයා මේක තෝරගන්න ටයිම් ෆ්‍රේම් එක අනුව මේ කැන්ස්ටික් ඇතුලේ තියෙන එක වෙනස් වෙන්න පුළුවන්. හරි ඒක මැදම කැන්ස්ටික් එකේ එන්න ඕනි කියලා දෙයක් නැහැ. කින්ද ඒක පටල ගන්න එපා. හරි අපි උදාහරණයකට යන් උදාහරණයට බලලා තව ටිකක් ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙයි. හරි මෙන්න මෙතන බලන්න. මෙන්න මේ කැන්ස්ටික් තුන බලන්න මුලින්ම. හරි මෙතන ඉම්පල්සිව් එක රිජෙක්ෂන් එක ඊළඟට ඔයගොල්ලන්ට පේන තේ ස්ට්‍රෝං අප මාකට් එක අනිත් පැත්තට ගිහිල්ලා තිනවා. මේ ලොකු කැන්ස්ටික් තුනක් මේක පැය 4 4 hour chart එක. 4 hour chart එකේ 4 hour chart එකේ මේ වගේ කැන්ස්ටික් තුනක් කියන්නේ මේ green කැන්ස්ටික් තුනක් කියන්නේ ලොකු ප්‍රමාණයක් ලොකු ඉම්පල්සිව් එක ලොකු ප්‍රෙෂර් එකක් මාකට් එක බයින් ප්‍රෙෂර් එකක්. හරි එතකොට බලන්න අර කාරණා ඔක්කොම සිද්ධ වෙන්න ඕනේ අපි අඳුන ගන්න මේක. එතකොට අපි තාම හරියට දන්නේ මම කිව්වා කී ලෙවල් එකත් බලන්න. හරි එතකොට මේක කී ලෙවල් එකක්. ඔයාලට බැලුවොත් පෙනේ මෙතන මේ බලන්න මාකට් එක කී පාරක් මෙතන එහෙට මෙහෙට මේ ගිහිල්ලා තියෙනවද කියලා. මේක ඔයාලට අඩු ටයිම් ෆ්‍රේම් එකට આવොත් ඊටත් වඩා හොඳට පැහැදිලි වෙයි. මම බලමු අඩු ෆ්‍රේම් එකක් දාගෙන මෙන්න මේ ඒරියා එක ගත්තාම ස්ට්‍රෝං සපෝට් ඒරියා එකක් වගේ. හරි ඩිමාන්ඩ් සෝන් එකක් වගේ. මේක යන්කෝ 1 hour වගේ. බලන්න මේ ලෙවල් එකට කී පාරක් මාකට් එක ඇවිල්ලා උඩට ගිහිල්ලා තියෙනවා කියලා අපි මෙතන තමයි මේ තෝරගත් බලන්න ගත්තේ. එතකොට බලන්න මේ හරිය එතකොට කී ලෙවල් එකක්. එතකොට අපිට තියෙන හුඟක් අපිට සාධක තියෙනවා මේක අනිවාර්යයෙන් මෙතන රිජෙක්ෂන් බ්ලොක් එකක් වෙන්න පුළුවන් කියන එක. කී ලෙවල් එකක්. හරි. ඊට අමතරව මාකට් එක අර විදිහට කැන්ස්ටික් ෆෝමේෂන් එකක් තියෙන ලොකු වික් එකක් ගහලා තියෙනවා. එතකොට එතන අනිවාර්යෙන් රිජෙක්ෂන් ෆේක් බ්‍රේක් අවුට් එකක් වගේ පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් ස්මාර්ට් මනි ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. හරි එතකොට අපිට ඒක අඳුර ගන්න පුළුවන්. එතකොට අපි ඇන්දොත් මෙතන රිජෙක්ෂන් බ්ලොක් එක බලන්න මාකට් එක ආවා ටක් ගාලා අනිත් පැත්තට ගියා ආපහු මාකට් එක ආවා. එතකොට මේ රිජෙක්ෂන් බ්ලොක් එකට එනවා. මෙතෙන්දි මම සාමාන්‍යයෙන් අපි එතකොට මෙතෙන්ට මාකට් එක ආවොත් ඊළඟට අපිට තියෙන ප්‍රශ්න තමයි අපි කොහොමද දැනගන්නේ මේ හරියට මාකට් එක උඩට යයිද නැද්ද කියන එක. එදෙකට තමයි අපි අනිකෙත් අපේ මම ඔයගොල්ලන්ට ICT වල කියලා දීලා තියෙන දේවල් තියෙනවා මාකට් fair value gaps තියෙනවද කියලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. නැත්නම් break block එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. එතනින් ගියාම change of character ඔයගොල්ලන්ට මම කියලා දීලා තියෙනවා. break of market structure වෙනස් වෙන හැටි කියලා දීලා තියෙනවා. එතකොට අඩු time frame වලට ගිහිලා මෙන්න මෙතන මේ block එක අස්සට ගියාම අපිට අනිකුත් confirmation එක අපිට තීරණය කරන්න පුළුවන් market එක යන direction එක මොකක්ද කියලා. හරි දැන් මෙතන වැඩි details පෙන්වෙන්නේ නැතුණාට ඔයාලට 15 minutes 1 hour 13 minutes වගේ ගියොත් මේකේ structure වෙනස් වීමක් change of character හරි නැත්තම් මම ඔයගොල්ලන්ට දැන් ඔය market reversal වල කියලා දුන්න කාරණාත් එක්ක බැලුවොත් හරි එතකොට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් අනිත් එක premium discount levels තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්
හරි අන්න ඒ වගේ අනිකුත් කාරණා එකට එකතු කරලා මාකට් රිවර්සල් එකක් වෙනවා කියන එක කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ රිජෙක්ෂන් බ්ලොක් එක ඇතුලේ. බලන්න ඒක ඔය විදිහට එතනින් ගත්තනම් ට්‍රේඩ් එක මාකට් එක කොච්චර ඉම්පල්සිව් ඊළඟට මම කිව්වා ඉම්පල්සිව් මාකට් එක යනවා කියලා. මේ බලන්න ඉම්පල්සිව් කියන්නේ ස්ට්‍රෝං බයි එකක් ගිහිලා තිනවා ඊළඟට. හරි ලොකු ප්‍රොෆිට් එකක් වට එතනින් ගන්න තිබ්බා මේ බ්‍රේක් බ්ලොක් එක ගැන රිජෙක්ෂන් බ්ලොක් එක ගැන මීට කලින් ඔයා දැනගෙන හිටියා නම් මෙන්න මේ වගේ තැන්වල. හැබැයි ඉතින් මේ වික් කියන ඒවා හැමතැනම ගහනවා. මේ බලන්න මේ වලත් ලොකු වික්ස් තියෙනවා. ඉතින් හැම එකක්ම වැඩ කරලත් නැහැ. හරි ඒකයි මං කිව්වේ අර මං කිව්ව කී ලෙවල් එක එතනින් ගියම 3 candlestick formation එක හරි අන්න ඒ වගේ අනිකුත් කාරණා මේකට බලපාන මේ strong wick එක හරි අන්න ඒ කාරණාත් සම්පූර්ණ වුණාට පස්සේ සහ අවසානයේ මාකට් එක එතෙට ආවට පස්සේ අනිකුත් කාරණා change of character market structure වෙනස් වීම අන්න ඒවත් බලලා තමයි ට්‍රේඩ් එක ගන්න ඕනේ. හරි හිතුමතේට break block එකක් මේ රිජෙක්ෂන් බ්ලොක් එකක් අඳුරගෙන ඒක අස්සට මාකට් එක ආව පළියට දැන් රිජෙක්ට් වෙයි කියලා හිතලා ට්‍රේඩ් ගන්න යන්න එපා. හරි අනිකුත් කන්ෆර්මේෂන් ඔයගොල්ලන්ට ගන්නලා තියෙන්නේ ඒකයි මම. හරි අපි තව උදාහරණයක් බලමු. මේක ඇවිල්ලා අපි කියන බුලිෂ් රිජෙක්ෂන් බ්ලොක් එකක් කියලා අපි bearish රිජෙක්ෂන් බ්ලොක් එකකටත් උදාහරණයක් බලමු. හරි අපි දැන් bearish රිජෙක්ෂන් බ්ලොක් එක බලන්න යන්නේ උදාහරණයක්. මට තවත් කාරණාවක් කියන්න ඕන මෙතෙන්දී. මේකත් ඉතාමත් වැදගත් කාරණාවක්. ඔයා සාමාන්‍ය රිජෙක්ෂන් බ්ලොක් අඳුනගද්දී ට්‍රෙන්ඩ් එක පැත්තට අඳුන ගන්න. හරි අනිත් පැත්තට අපි සාමාන්‍ය ට්‍රෙන්ඩ් is your friend කියන්නේ. හරි ඒකෙන්ද ට්‍රෙන්ඩ් එක පැත්තට අපිට ට්‍රේඩ් එක දාන තරමට සමහරට අනිත් පැත්තට රිජෙක්ෂන් බ්ලොක් එකක් අඳුනගෙන මේ ට්‍රේඩ් එක ගත්තම මේ ලොස් වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ රිස්ක් එක වැඩි. හැම වෙලාවෙම ට්‍රෙන්ඩ් එක දැන් මේක ඩවුන් ට්‍රෙන්ඩ් නම් ඔයා පුළුවන් තරම් bearish rejection block අඳුන ගන්න බලන්න මාකට් sentiment එක යන්නේ rejection මේ sell පැත්තට නම් ඔයාලට try කරන්න පුළුවන් තරම් bearish rejection block අඳුන ගන්න මාකට් එක යන්නේ sentiment එක fundamental ඒවත් එක්ක බැලුවම මාකට් එක තියෙන up trend එකක් නා එහෙනම් ඔයා පුළුවන් තරම් බලන්න මේ bullish rejection block එකක් අඳුන ගන්න හරි අනිත් පැත්තට කරා කියන risk එක වැඩි ඒකයි මම කියන්න මට වුණේ හරි මේක අපි බලමු මෙතන බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ 3 candlestick formation එකක් තියෙනවා impulsive එක තියෙනවා ලොකු wick එකක් ගහලා තියෙන උඩට ඊට පස්සේ ආපහු පහළට ලොකු rejection එකක් අනිත් direction එකට ඇවිල්ලා තියෙනවා මෙතන උනත් ගත්තාම දැන් මේ level එක ගත්තමත් ඔයාලට පේනවා ඇති මේ level එකේ market එක උඩට එනවා ආපහු පහළට උඩට පහළට ගිහිල්ලා තියෙනවා දැන් අපි මේක මේ ඉස්සෙල්ලා අපි මේ level එක බලමුකෝ කොහොම ලෙවල් එකක්ද කියලා මෙන්න මේ ලෙවල් එක මාකට් එක කී පාරක් මේ ලෙවල් එකේ හැසිරලා තියෙන අපි මේක වන්නවා වගේ මෙතන කී පාරක් මාකට් එක ඉහළ පහළ මේක 15 මිනිත් ගියාම තවත් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ ලෙවල් එක. එතකොට මේ ලෙවල් එක අපිට කී ලෙවල් එකක් විදිහට අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ අපි අඳිමු දැන් රිජෙක්ෂන් බ්ලොක් එක. රිජෙක්ෂන් බ්ලොක් එක ඇඳම වට පේනවා මාකට් එක කොහොමද මාකට් එක ඇවිල්ලා ශනිකව ආපහු එතෙන්ට ඇවිල්ලා ඉම්පල්සිව්ලි ආපහු ස්ට්‍රෝං මාකට් එක පහළට ගිහිල්ලා තියෙනවා. එතකොට එතනින් වා ට්‍රේඩ් එක ගත්තත් බලන්න කොච්චර මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ඇවිල්ලා තියෙනවද කියලා. හරි. එතකොට අන්න ඒකයි මේ හරි වැදගත් මේ වගේ පොඩි රිජෙක්ෂන් බ්ලොක් කියන්නේ ලොකු විශාල මාතෘකා නෙමෙයි මේ පොඩි දේවල් වලින් පවා ඔයගොල්ලන්ට ලොකු ට්‍රේඩ් ඔපචුනිටි එකක් ලොකු ට්‍රේඩ් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න ට්‍රේඩින් වල 100% කිසිම දෙයක් හරියටම හරි නැහැ. හරි දැන් මම මේක රිජෙක්ෂන් බ්ලොක් එකක් වා අඳුනගත්ත පළියට මාකට් එක හරියටම එතෙන්ට එනවා කියලා අපිට කාටවත් කියන්න බෑ. එතෙන්ට ඇවිල්ලා රිවර්ස් වෙයි කියලා අපිට කාටවත් කියන්න බෑ. ඒක ඉතින් දන්නේ ඉන්ස්ටිටියුෂන් තමයි. හරි අපි ඉතින් ප්‍රෙඩික්ෂන් මේක හැම වෙලාවම forex මාකට් එක අපි කරන්නේ අපි ඇනලයිස් පාර්ට් එක කරලා අපි ප්‍රෙඩික්ෂන් එකක් තමයි කරන්නේ. හරි probability possibility.
හරි එතකොට මාකට් එක 100%ක් එහෙම වෙනවා කියලා කොහෙවත්ම කියන්න බෑ. ඉතින් මේක ඔයගොල්ලෝ බෑක් ටෙස්ට් එක මේක පුළුවන් තරම් පුරුදු කරන්න ඕගොල්ලෝ. ඔයගොල්ලෝ මාකට් එකේ බලන්න මේ තැන් වලට ගිහිල්ලා මාකට් මේ කියන විදිහට මේ රිජෙක්ට් වෙලා තියෙනවද? මෙතෙන්ට එනවද? කොහොමද ඊට පස්සේ අඩු ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා බලන්න මාකට් රිවර්සල් එකක්. එතකොට මේ කොහොමද රිජෙක්ෂන් බ්ලොක් එකක් ඇතුළේ මාකට් රිවර්සල් එකකට වාට මොන වගේ ඒවාද පාවිච්චි කරන්න පුළුවන් බලා ගන්න. වාට චේන්ජ් ඔෆ් කැරක්ටර් පාවිච්චි කරොත් හරියද? හරි නැත්තම් ප්‍රීමියම් ඩිස්කවුන්ට් ලෙවල්ස් බලලා එතනින් ෆිබොනාචි හරි මොකක් හරිවා කැමති විදිහට පාවිච්චි කරලා ඒ විදිහට රිවර්සල් එකක් අඳුර ගන්න පුළුවන්. ඔයාගේ ස්ට්‍රැටජි එක ඔයාගේ දැනුම සහ ඔයාගේ හැකියාව මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක ඔයාගේ අතේ තියෙන දෙයක්. මගේ දේ තමයි මම මොකද්ද මේකේ තියරි එක කියන එක ඔයගොල්ලන්ට කියලා දෙන එක සහ පාත් එක කොහොමද යන්නේ කියන එක කියලා දෙන එක. හරි මම හිතනවා ඔයගොල්ලන්ට අද රිජෙක්ෂන් බ්ලොක් ගැන තේරෙන්නේ නැති කියලා ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. බනිනවා නම් බයින්න, හොඳ කියනවා හොඳ කියන්න. ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න දාන්න. ඒක ඔයගොල්ලන්ට 100%ක් කමෙන්ට් සෙක්ෂන් එක ඔයගොල්ලන්ට අයිති දෙයක්. සහ ඒවට පිළිතුරු දෙන්න මම උපරිම try කරනවා. Facebook එකෙත් මම හුඟ දෙනෙක්ට සාමාන්‍යයෙන් දැන් වෙනදට වැඩිය මම හිතනවා මම පිළිතුරු දෙනවා කියලා. Facebook එකෙන් අහන ප්‍රශ්න වලට. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.